Hello everyone, welcome back to my YouTube channel. අද රෝම් ටුවර් එකේ දෙවෙනි දවස. උදේම නැගිටලා ලෑස්ති වෙලා පොඩි මේකප් එකක් දාගෙන මේ ලස්සන දවස සතුටින් පටන් ගන්න තමයි මම මේ හදන්නේ. ඇවිදින්න යන දවසක් නිසා වැඩි මේකප් දාන්නේ නැහැ. ටිකක් සන්ස්ක්‍රීන් ගාලා පොඩි ෆවුන්ඩේෂන් එකක් එක්ක කන්සීලර් ටිකක් අයිබ්‍රෝස් ටිකක් හදාගෙන මස්කාරා ටිකක් ගාලා ලිප්ස්ටික් චුට්ටක් දාගත්තම මට ඇති. අද වෙදර් එකත් ෂේප් ජනේලෙන් එළිය බලද්දී අද දවස හරිම ලස්සනයි. ඊරත් හොඳට පායලා තියෙනවා. ඒ කියන්නේ අදත් රස්නේ දවසක්. මේ වගේ ලස්සන උදෑසනකින් දවස පටන් ගන්න ලැබෙන එක ඇත්තටම සතුටක්. ලස්සනට වගේම සුව පහසුවෙන් දවස ගත කරන තමයි මම නම් ආස. රෝමයේ පාරවල් දිගේ ඇවිදිද්දී හැම තැනම ලස්සන දේවල් තමයි දකින්න තියෙන්නේ. එහෙනම් කට්ටිය එන්න යන්න මාත් එක්ක අද රෝමයේ තවත් ලස්සන තැන් බලන්න යන්න. මේකප් එක දාලා ඉවරයි. හෙයාර් ස්ටයිල් එකත් හරි. එහෙනම් අපි දැන් යමු. Let's go. Softly you walked into my life one day,
Like a whisper, the winds chose to play. Your touch turned the world to a canvas so bright, with colors that danced in the hush of the night. Oh, love, you are the song I keep. එහෙනම් අපි මුලින්ම යන්නේ වතිකානුවට. මේ තැනට එන්න මම ගොඩක් කාලෙක ඉඳන් ආසාවෙන් හිටියා. දන්නවද? වතිකානුව කියන්නේ ලෝකයේ කුඩාම ස්වාධීන රට. ප්‍රමාණයෙන් පොඩි වුණත් මේ තැනේ තියෙන ඉතිහාසය, කලාව, ආගමික වැදගත්කම නම් අති විශාලයි. ලෝකයේ මිලියන ගණනක් කතෝලිකයන්ගේ ආධ්‍යාත්මික මධ්‍යස්ථානය තමයි වතිකානුව කියන්නේ. අපි දැන් මේ ඇතුළට යන්නයි හදන්නේ. වටපිටාව බලද්දී හරිම ලස්සනයි. ලොකු ගොඩනැගිලි, පෞරාණික ගෘහ නිර්මාණ, ලස්සන පිළිවෙල සහ හරිම කාම් වාතාවරණයක් තමයි මෙතනට තියෙන්නේ. ඉස්සරහට මේ පේන ලොකු චතුරස්‍රය තමයි සෙන්ට් පීටර්ස් ස්ක්වයර් කියන්නේ. ලෝකයේ හැම රටකින්ම මිනිස්සු මෙතනට එනවා. සමහරු ආගමික වන්දනාවට, තවත් අය මේ සුන්දර ස්ථානය බලන්න. ඒ වගේම මේ චතුරස්‍රය වටේ තියෙන ලොකු කුළුණු දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා. අවුරුදු 100 ගණනකට කලින් මේ වගේ නිර්මාණයක් කරලා තියෙනවද කියලා හිතා ගන්නත් අමාරුයි. Dream so deep. Through every moment, through every ride, you are the echo whispered in. හරි. අපි දැන් බලන්න යන්නේ සෙන්ට් පීටර්ස් බැසිලිකා. මේක ලෝකයේ ප්‍රසිද්ධම චර්ච් වලින් එකක්. ඇතුළට ගියාට පස්සේ දකින්නේ ලොකු ලස්සන ස්ටැචුස්, චිත්‍ර. ඇත්තටම වචන වලින් කියන්න බැරි තරම් අමාරුයි. ඒ කියන්නේ ඒ තරමට හරිම ලස්සනයි. මේ වගේ තැන්වල ඇවිදිනකොට මේ හැම දෙයක්ම කොච්චර මහන්සියෙන්, දක්ෂකමෙන් කාලයක් ගත කරලා නිර්මාණය කරලා ඇද්ද කියලා හිතෙනවා. ඒ නිසා මේ තැන් බලන්න ලස්සන විතරක් නෙවෙයි, ඉතිහාසත් එක්ක ජීවත් වෙන තැනක් වගේ දැනෙන්නේ. මට නම් මෙතනට ආවම දැනුණ දේ තමයි මේ තැනේ තියෙන නිහඬ බව, කාම් බව. එච්චර සෙනග හිටියත් ඇතුළට ගියාම හිතට ලොකු සංසුන් හැඟීමක් දැනෙනවා. ඉතින් මම වතිකානුවට ආව නිසා පුංචි සිහිවටනයක් විදියට කොන්තයක් ගත්තා. මෙතනට ආපු මතකයක් විදියට මම ඒක තියාගන්නවා. ගොඩක් ඇවිත් නිසා අපි දෙන්නට පුංචි බඩගින්නක් ආවා. ඉතින් කාලා ආයිමත් අපි ගියේ shopping කරන්න. රෝමේ ස්ට්‍රීට් වල ඇවිදින ගමන් ලස්සන shops ගොඩාක් දැක්කා. ඇවිදගෙන shopping කරන එකත් මේ ගමනේ තවත් ලස්සන එක්ස්පීරියන්ස් එකක් කියලායි මට හිතුනේ. shopping ඉවර වෙලා අපේ next stop එක උනේ
විලා බොර්ගේසි. මං හිතන්නේ මං ඒක හරියට කියන්න ඇති. පාර දිගේ ඇවිදගෙන යන ගමන් රෝම් වල ලස්සන වටපිටාවක් හොඳටම විඳින්න හම්බුනා අපිට. ටිකක් මහන්සි වුණත් මේ වගේ ලස්සන දේවල් ඇවිද බලනකොට ඒ මහන්සියත් ඉක්මනට අමතක වෙනවා. මේ පාක් එක ඇතුළට ආවම හරියම කාම් වටපිටාවක් තමයි තිබ්බේ. කොළ පාට ගස්, ලස්සන මල්, ඒ වගේම හීතල හුලක්. නගරේ කලබලෙන් ටිකක් ඈත් වෙලා ෆ්‍රී වෙලාවට හොඳටම එන්න පුළුවන් තැනක් කියලා තමයි මට හිතුනේ. මේ පාක් එකේ ඇවිදගෙන ඒ ලස්සන වයිබ් එක විඳින එකත් මට තව ලස්සන එක්ස්පීරියන්ස් එකක් තමයි. මාර මහත්සිය මේක ලොකු පාක් එකක්. කොහෙද ඉවර වෙන්නේ කියලා පේන්නේ නැහැ හරියට. මට නම් දැන් මාර මහන්සිය අද උදේ ඉඳන් ඇවිදින එක කරේ. අනික දැන් මේ දවස්වල මෙහෙ සෑහෙන්න අවුවයි. එළියට බහින්න හරි අමාරුයි. එනකොට මං ආවේකේ මට හිතුණා එළිය බලන්න. මෙතන ලස්සන ලේක් එකක් තියෙනවා. ඒ ලේක් එකේ කැමති අයට බෝට් රයිඩින් යන්නත් පුළුවන්. ඒ වගේම ලස්සන පාත්‍යෝත් ඉන්නවා. එයාලා නිදහසේ පීනනවා බලන්නත් පුළුවන්. හැමතැනම ලස්සන දේවල් තමයි තිබ්බේ. ඉතිහාසය විතරක් නෙමෙයි. මේ වගේ නිස්කලංක නැචරල් තැන්වලත් ඇවිදින එක තවත් හරිම ලස්සනයි කියලා තමයි මට හිතුනේ. ඒ වගේම මෙතන බෝට් රයිඩ්ස් යන්න පුළුවන්. කපල්ස්, ෆැමිලිස්, ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා හැමෝටම ඒක බලන් ඉන්න එකත් හරිම නයිස් එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම මෙතන ඉන්න ඩක්ස්ලා එයාලගේ සීන් එක හරිම රිලැක්සින්. ඇත්තටම අද දවස හරිම ලස්සන දවසක්. ට්‍රැවල් කරන එක කියන්නේ එළිය බල ඇවිදින එක විතරක්ම නෙමෙයි. ඒ තැන්වල තියෙන වයිබ් එක ෆීල් කරන එක, අලුත් මෙමරිස් හදාගන්න එක, ඒ හැම මොහොතක්ම එන්ජොයි කරන එකත් ඒ තරම්ම වටිනවා. If you ever visit Rome, I really recommend coming here. My life one day, like a whisper, the winds chose to play. Your touch turned the world to a canvas so bright, with colors that danced in the hush of the night. Oh, love, you are the song I keep. A melody woven in dreams so deep. Through every moment, through. එහෙනම් අද මගේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. Thank you so much for watching my vlog. See you in my next video. Bye bye.